අයියෝ මචන්ලා ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මචං. මෙන්න මේ වගේ ඔලු ගහන්න ඔයාලත් ආස ඇතිනේ. කොච්චර උඩට ඩ්‍රැග් කරත් වදින්නේ නැද්ද ඔයාලගේ? මචං අද ඒක ගැන තමයි අපි කතා කරන්නේ හරිද? මචං පොඩ්ඩක් පින්නේ වෙදී මදි පොඩ්ඩක් හරිද? ගණන් ගන්න එපා. මේ වගේ ඔයාලත් ඔලු ගහන්න කැමතිනේ. හරිද? හරි මචං එහෙනම් අපි වැඩි කතා නැතුව යමන් දැන් මේකට වීඩියෝ එකට හරිද? දැන් ඔයාලගේ ඉස්සරහම setting app එක open කරගන්න ඕනේ. හරිද? setting app එකට ගියාට පස්සේ මචං උඩ search bar එක තියෙන්නේ. මේ තියෙන search setting කියලා. හරිද? ඕකේ ගහගන්න ඕනේ ඔයාලා switch access කියලා. මේ තියෙන මචං ඔය switch access කියලා ගහක් තියෙනවා මචං මේක. මේ තියෙන්නේ. ඔන්න ඕක උඩ එකපාරක් ඔබා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මචං ඇවිල්ලා මෙතන තියෙනවනේ මේ switch access shortcut කියලා. ඒක ඕන් කරගන්න ඕනේ. ඊට පස්සේ එතනම යට මේ setting කියලා එකක් තියෙන්නේ. ඒක උඩ එකපාරක් ඔබන්න. ඊට පස්සේ මචං මේවා ටික හදා ගන්න ඕනේ. හරිද? මේ කැමරා ඒකට ගිහිල්ලා මේක ඔෆ් කරන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන මේ ටික්කේ දාගන්න ඕනේ. හරිද? මෙන්න මේ ටික්කේ දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ ඔටෝ ස්කෑන් කියලා එකක් තියෙනවා පේනවනේ. ඒක ඇතුළට ගිහින් මචං මෙන්න මේ ටික මේ විදිහටම හදා ගන්න ඕලා. හරිද? මෙන්න මේ ටික මේ විදිහටම හදා ගන්න හරි. ඊට පස්සේ මචං එකක් බෑක් වෙන්න. ඊට පස්සේ මේ පොයින්ට් ස්කෑන් කියලා එකක් තියෙනවා. හරිද? මේ පොයින්ට් ස්කෑන් කොයින්ද වෙන්නනවා. මේ තියෙන පොයින්ට් ස්කෑන් කියලා. අන්න ඕක ඇතුළට ගිහිල්ලා මචං මේ ටිකත් මේ විදිහටම හදාගන්න. ඔය ටිකත් ඔය විදිහටම හදාගන්න. හරිද මචං? ආයෙ එකක් බෑක් වෙන්න ඊට පස්සේ. ඊට පස්සේ මචං ඒකේ ටික ඉවරයි. මේ ටික මේ විදිහටම දාගන්න. උඩ එකට දාන්න එපා. යට එකට විතරක් මේ ටිකේ දාගන්න මේ ටික. ආයෙ මේක මචං. මේක ඔයාලගේ එකෙක් ගන්න තියෙන්නේ. හරිද? iGrown repaste process කියලා තියෙන්නේ. ඒක මචං 0.01 දාගන්න. හරිද? ඊට පස්සේ එකක් බෑක් වෙන්න. එතකොට මම switch access එකේ setting ටික හරි අනිවාර්යයෙන් මේ switch access shortcut කියන එක on කරලා තියාගන්නවා. හරිද? ඊට පස්සේ මචං අපි මෙතන ආයිස් මේ search bar එකේ talk back කියලා search කරගන්න ඕනේ. මේ තියෙන මචං මේක හරිද? මෙන්න මේක. ඔකට මතෙන් යන්න ඕනේ. ගිහලා මචං මෙතන තියෙන මේ switch access shortcut කියලා ඒකත් on කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙත් මේ setting වලට ගිහලා මේ ටික හදාගන්න දෙන්නේ. හරිද? ඔයාලගේ එකපාරක් හරි ඔප්ටිමයිස් කරලා නැත්නම් ෆෝන් එකේ මේ තියෙන්නේ text to speech setting කියලා. ඒකට යන්න ඕනේ. ඒකේ මේ දෙක වැඩිම දාගන්න. speech rate එකත් max දාලා pitch එකත් max දාගන්න. හරිද? ඊට පස්සේ මේ verbosity කියලා එකක් තියෙනවා. හරිද? මේ තියෙන verbosity. ඒකට මචං යන්න ඕනේ ඊට පස්සේ. ඒකට ගිහිල්ලා මේ ටික enable වෙලා ඇත්තේ. හරිද? මේක high දාන්න. හරිද? ඔය choose present කියන එක high දාගන්න. ඊට පස්සේ මචං අපි යන්න ඕනේ ඔය customer focus injector කියන එකට මේකට යන්න ඕනේ. හරි. ඒකට ගියා. ඒක yellow දාගන්න. මේ තියෙන yellow කියලා එක. ඒක yellow දාගන්න. ඊට පස්සේ මචං customer guest. හරිද? customer guest කියන එකට යන්න. ඒකට ගිහින් මේ ටික මේ විදිහටම හදා ගන්න ඕනේ. දැන් හිතන්න මේ switch up මේ තියෙන switch up කියලා. හරිද? ඒකේ බුවා මේ තියෙන touch and hold එක දාගන්න. හරිද? ඊට පස්සේ sweep down කියන එකටත් touch and hold. sweep left එකටත් ඒකමයි. මේ හතරට ඒකම දාගන්න මේ one finger කියන එකට. ඊට පස්සේ ටික මෙහෙමයි බං. ඉතින් අපෙන්
one finger back and forth කියලා. ඔයාලගේ මේකේ සමහර setting නැතුව ඇති. හරිද? තියෙන ටික හදාගන්න. මෙන්න මේ ටික මේ විදිහටම හදාගන්න. හරිද? ටික කොහොමද හදාගන්න? ඊට පස්සේ මචං මෙතෙන්ට එනකම් බැලුවනේ. මේ ටික ඊට පස්සේ හදාගන්න. ඔක්කොම හරියටම හදාගන්න. නැත්නම් ඉතින් වදින්නේ නැහැ කියලා කියන්න එපා බං. ඔක්කොම හරියට හදාගෙන එහෙම කිව්වට කවන්නේ. මම හැටියත් බලාගන්න. වීඩියෝ එක නවත්තලා හරි බලලා එහෙම කරගන්න. ඊට පස්සේ මේ 3 fingers කියලා දෙනවා. හරිද? ඔයාලා ගහන ෆින්ගර් එක අනුව තමයි මේක වැදගත්ම වෙන්නේ. ඒ වුණාට මචං මේ ඔක්කොම හදලා තියාගන්න ඔයාලට ඕනි වෙලාවක. එතකොට ගහන්න පුළුවන් ඕනි මේක. මේ ටිකත් ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ 4 finger. 4 finger එකෙත් ඔය ටික මෙහෙම ඉවුවා. ගියා දැම්ම හරිද? එහෙම කරගන්න මේ තියෙන ටික. ඔය තියෙන යටින් නමක් වැටලා. ඒ ටික එහෙම හදාගන්න. හරි. ඒ ටික හරි. ඊට පස්සේ අපි ඒකේ setting ටික හරි. හරිද? ඒකේ setting ටික හරි. ඊට පස්සේ මචං back වෙලා search bar එකේ accessibility කියලා එකක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ accessibility කියලා. ඒකට යන්න ඕනේ. ඕකේ මචං. මේ තියෙන version කියලා. ඒකේ ඔය ටික හරි. මේ ටිකම දාගන්න. display size එකේ මේක off දාගන්න. හරිද? ඊට පස්සේ audio balance එක මුකුත් කරන්න. ඊට පස්සේ touch and hold del කියලා එක short දාගන්න. ඊට පස්සේ මේක default දාගන්න. auto click off කරලා තියාගන්න. හරි. එච්චරයි මචං කරන්න තියෙන්නේ. හරිද? තව පොඩි වැඩ ටිකක් තියෙනවා development option. ඔයාලා දන්නවනේ development option එක on කරගන්න. දැන් නැති කට්ටිය YouTube එකට ගිහින් බලන්න how to development option on කියලා ගහලා. මේකේ මචං මෙහෙම පල්ලෙහාට යද්දි තියෙනවා මචං. මේ තියෙන graphic drive performance කියලා. ඒකට යන්න ඕනේ මචං. ඊට පස්සේ ඔයාලා ගහන්න free fire එක. free fire එකට ගිහින් මේ system graphic drive කියන එක දාගන්න. ඊට පස්සේ DPI ඔයාලගේ එකේ තියෙන ගානට වඩා 100ක් වැඩියෙන් තියාගන්න. 100ත් අතර වැඩියෙන් තියාගන්න. නේ මගේ එකේ තිබ්බේ 360යි. මම 500ක් දාගෙන තියෙන්නේ. ඒ වගේ දාගන්න. මචං ඔච්චරයි හදන්න තියෙන්නේ. ඊට පස්සේ මචං ගේම් එකේ setting ටිකක් තියෙනවා හදාගමු අපි ඒ ටික. මචං ගේම් එකේ ඔයාලගේ low performance තියෙන device ගන්න මේ ස්මූත් දාලා FPS high දාලා තියාගන්න. හරිද? සාමාන්‍ය හොද ෆෝන් එකක් නම් max දාන්න එපා කවදාවත්. මේ graphic එක ultra තමයි උපරිම. හරිද? ultra උපරිම දාලා තියාගන්න. ඊට එහින් දාන්න යන්න එපා. max දාන්න යන්න එපා. හරි. terයි කියන්න තියෙන්නේ මචං. ඊවස්සේ මචං පියන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක. ඔයාලටම ඔයාලගේ setting හදාගන්න පුළුවන්. නැත්නම් ඉතින් මට message එකක් දාන්න මං කියා දෙන්නම් setting හදන විදිහ. එහෙම මචං. ඉස්සරහට set එක ගමු. drag කරද්දිත් මේ උඩට නිකම්ම drag කරන්නේ. බලන්නකො මගේ මේ fire button එක පේන්නේ නැද්ද? ඉන්න මං හදන්න. දැන් පේනවනේ. drag වෙන විදිහ බලන්නකො fire button එක. අන්න හොඳයි drag කරන්න ඕනේ. sensitive ඕනි කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට sensitivity දාන්න. කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට් එකක් දාන්න මම දාන්න. නැත්නම් description එකේ මගේ නම්බර් එක දාලා තියන්නම්. ඔයාලට sensitive හම්බුනේ නැත්නම් ඒකට message එකක් දාන්න. එහෙනම් මචං වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි ගියා.